ගයිස් දැන් අපි යන ගමන් ඉන්නේ අද යනවා අපි පන්සලකට. බලමු පන්සල කොහොමද මේ පුරුත් පන්සලක්. අපි ගිහලා බලමු පන්සල කොයි වගේද කියලා. ගයිස් ඕනට මාව පේන්නේ නැති වැඩි මේ ගස් දෙක කටින් යන්නේ ඉන්න පේන්නේ නැති මාව මේ මම යන ගමන් ඉන්නේ. අපි පන්සල ඇතුලේ සෙට් වෙනවා. බුදු ගුණ පමනක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් හිතට නැගේවා බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා කියන්න ඕන ගයිස් මම දැන් මේ පන්සලට ඇවිල්ලා දැනට විනාඩි 2-3ක් වගේ ගත වුණේ. ඒ විනාඩි 2-3 තුනම ඕන මේ තව පන්සලේ ගොඩක් දේවල් තියෙනවා බලන්න. අපි තාම මේ වගේ තැන් බලන්න ගියේ නෑ. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ තව ටිකක් දැම්ම වීඩියෝ එක කට් වෙන්න තු බලාගෙන හිටියොත් ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එකේ මුළු පන්සලේම තියෙන හැමදේම දැනගන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට කරන් ඉඳලා කියලා. මතක තියාගන්න ගයිස් මේ channel එක කියන්නේ මේ මම අලුතින් පටන් ගත්ත channel එක අනිවාර්යෙන් subscribe කරන්න. මොකද subscribe කළා ඔයගොල්ලෝගේ ඉතින් තියෙන අදහසක් කමෙන්ට් කරන්න එන්නේ මට මාර වටිනාකමක් තියෙනවා මට ඊළඟට කරන්න ඕන වීඩියෝ එක මොකක්ද කියලා. මට මේ අදහසක් ගන්න පුළුවන් ඔයගොල්ලෝ කමෙන්ට් එකේ. අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඔයගොල්ලෝ හිතට ඉඳලා බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වර